හෙලෝ ළමයි ඔන්න මම අද යන්න හදන්නේ කොරියන් එම්බසි එකට. ඔව් මේ ඔයාලට පේන්නේ ඉතින් මාව පාරට ගෙනත් දාන්න ආපු සගයා. මෙයාගේ වැඩේ ඉතින් මග දිගට පාරේ මායිම් ලකුණු කර කර එන එක තමයි. පේනවනේ. මෙයා ඉතින් මාව ආදරෙන් පාරට ගෙනත් දාලා ගියා. ඉතින් මම යන වැඩේ ගැන කිව්වොත් අද මම යන්නේ කොරියන් එම්බසි එකට. ඔව් මෙච්චර ඩොකියුමන්ට් හැදුවේ කොරියන් යන්න බලාගෙන තමයි. යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්න බලාගෙන තමයි මෙච්චර මේ ඩොකියුමන්ට් හදන්නේ. ඇත්තටම කිව්වොත් අමාරුම පාර්ට් එක තියෙන්නේ අද දවසේ. නෑ ළමයෝ අද දවසේ ඉඳන් නෙමෙයි. මේකේ අමාරුම වැඩේ පටන් ගන්නෙ කොරියන් එම්බසි එකට අපොයින්ට්මන්ට් එක දාන දවසේ ඉඳන්. මොකද මේකට අපොයින්ට්මන්ට් එක දාන්න තියෙන්නේ විනාඩියක් විතර. මේ විනාඩිය ඇතුළත අපොයින්ට්මන්ට් එක දාගන්න බැරි වුණොත් ඒ දවසට ආයෙ අපොයින්ට්මන්ට් දාන්න හම්බෙන්නේ නැහැ. අනිත් කාරණාව තමයි කොරියන් එම්බසි එකට අපොයින්ට්මන්ට් එකක් දානවා නම් දාන්න පුළුවන් අපි හෙට යනවා නම් අද. නැත්තම් හෙට. හෙට නම් කොහොමදවත්ම දාන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි හෙට යනවා නම් අද අපොයින්ට්මන්ට් එකක් දැම්මොත් තමයි. ඒකත් අනිවාර්යෙන්ම දාන්න ඕනේ උදේ 9ට. උදේ 9 වෙනකොට අපි වෙබ් එකට ලොග් වෙලා ඔක්කොම ලක ලෑස්ති කරන් ඉන්න ඕනේ. නැත්තම් ඉතින් අපොයින්ට්මන්ට් එක දානවා බොරු. අනේ මන් දන්නේ මෙච්චර කොරියන් යනවද කියලාත් හිතනවා අපොයින්ට්මන්ට් එක දාන්න ගියාම. කොහොම හරි මේ විනාඩිය ඇතුළත අපොයින්ට්මන්ට් එකක් දාගෙන ඔයාලට කියන්න අනිත් කාරණාව තමයි ඔයාලා කොරියන් එම්බසි එකට අපොයින්ට්මන්ට් එකක් දානවා නම් අනිවාර්යෙන් උදේ 9 වෙනකොට නෑ 9 වෙනකොට නෙමෙයි 8:45 වෙනකොටවත් ඔයාලා වෙබ්සයිට් එකට ලොග් වෙලා අර අවසානයේ ටික් එක දාන තැනට එනකන් ලොග් වෙලා බලාගෙන ඉන්න ටික් එක දාන්න නැතුව 9 වුණ ගමන් ටික් එක දාලා ඊටු වැඩ ටික කරන්න. ඔයාලා අපොයින්ට්මන්ට් එක දාන්න දන්නේ නැත්නම් මමත් ඇත්තටම YouTube එකෙන් බලලා තමයි දාගත්තේ. ඉතින් ඔයාලටත් පුළුවන් YouTube එකේ සර්ච් කරලා ඕන තරම් තියෙනවා. ඒ කාගේ හරි වීඩියෝ එකක් බලලා අපොයින්ට්මන්ට් එක දාගන්න. හරි. ඉතින් අහන්නකෝ ඊටු ටික තමයි හොඳම ටික. ඔයා දාගත්ත අපොයින්ට්මන්ට් එකේ ටයිම් එක තියෙනවනේ. ගොඩක් වෙලාවට මේක උදේ 8 9:00 අතර වගේ දාගන්න. නැත්නම් ඔයාට අපොයින්ට්මන්ට් එක ඒ දවසට දාගන්න අමාරු වෙයි. ඔයා ඒ ටයිම් එක මොන ටයිම් එකට දාගත්තා වුණත් ඔයාට මොන වැඩේ තිබ්බත් මොන ට්‍රැෆික් එකක් තිබ්බත් ඔයා පියාඹලා හරි ඒ වෙලාවට ඔයා එතන ඉන්නම ඕනේ. නැත්තම් ඔයාට ඒ දවසට වැඩේ කරගන්න කොහොමඩවත්ම හම්බෙන්නේ නැහැ. ඔයා එතන දනගගා ඇඬුවත් ඔයා එතන බෙල්ලේ වෙලා දාගත්තත් අදුම ඔයාට ඒ ටයිම් එක පහු කරලා ආවොත් විනාඩි 15ක් වාට උඩරිම ටයිම් එක තියෙනවා වැඩියෙන්. ඊට වඩා පරකුණොත් නම් කොහොමඩවත්ම ඔයා හිතන්න එපා අතුරට ගයි කියලා. ඉතින් ඒක නිසා ඔයා අනිවාර්යෙන් වෙලාවටම යන්න. ඒ වගේම ඔයාට මෙතන මේ පේන ඩොකියුමන්ට් ටික ඔයා හදාගෙන යන්න ඕනේ. ඒ වගේම මාරු සල්ලි ඔයා අරගෙන යන්න ඕනේ.